අද මම subscribe 400ට ගන්න ස්පෙෂල් Q&A වීඩියෝ එකක් තමයි ඔයාලා අද එකතු වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝට යනකල් මතක කරගන්න රිෂි ටෙක්නික් channel තමයි subscribe කරන්න bell icon එක click කරන්න. අපි එහෙනම් දැන් යමු අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේ සිනාමාලි YouTube channel එකේ. ඉතින් ඒකට අවශ්‍ය subscribe කරන්න අවශ්‍ය links පළල description එකේ දාලා තියන්න. ඉතින් මේ subscribe කරන්න තමයි කරන්න. අපි එහෙනම් යමු අද වීඩියෝ එකට. ඉතින් මම Q&A එකට අවශ්‍ය Q&A එකක් කරනවා කියලා post එකක් දැම්මා. ඉතින් ප්‍රශ්න 10ක් විතර තිබ්බේ. ඉතින් මට වීඩියෝස් තිබ්බේ නැහැ, වීඩියෝස් අයිඩියා තිබ්බේ නැහැ. ඒ හින්දා මම ඒ Q&A එකක් subscribe 400 කරනවා කියලා තීරණය කරා. ඉතින් මුලින්ම thanks කරනවා subscribe 400 ගන්න උදව් කරපේකට. ඉතින් ඒකට very thanks. මේ විදිහ subscribe ඉන්නවා 404ක්. අපි දැන් බලමු මම ඔයාලට දැම්මේ මෙන්න මේ වගේ post එකක්. ඉතින් මුලින්ම අහලා තියෙනවා ප්‍රශ්න මම ගන්න කියන ප්‍රශ්න ඔක්කොම 10ටත් අඩුයි 8ක් විතර ගාන ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් එක්කෙනා ගොඩක් ප්‍රශ්න අහලා තියෙන හින්දා අවුලක් නෑ අපිට වීඩියෝ එක දික් කරගත්ත හැකි. මුලින්ම අහලා තියෙනවා විනු ටෙක් ඇකඩමි එකෙන් නම් මගේ මුල් නම H ත්‍රිෂිත නෙත්සුලු පෙරේරා. වයස මම 2013 3යි 15. ඒ කියන්නේ 2025ට මට වයස අවුරුදු 13යි. කවුද thumbnail edit කරන්නේ? thumbnail edit කරන්නේ විනු ටෙක් ඇකඩමි කියලා මෙයාමයි එයාමයි අහලා තියෙන්නේ. තව නයිදු කියලා කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න තමයි thumbnail edits කරන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා ගම ආඩිගම බුද්ධිගම. ඊට පස්සේ අහලා තියෙනවා ආයේ RSS ඉරක් V කියලා කෙනෙක්. PC එකේ parts මේක i5 4 gen එකක් 8GB RAM 500GB storage. ඊළඟට අහලා තියෙනවා මිස්ටර් නදියා කියලා කෙනෙක් ඉරක් KM 5JP කියලා කෙනෙක්. edit කරන app එක මොකද්ද? videos edit කරන CapCut PC app එක PC එකෙන් edit කරද්දී ගොඩක්ම use කරන InShot phone app එක. ඊට අහලා තියෙනවා නාවිදු පැතුම් කියලා කෙනෙක් අනිත් thumbnail හදන එක්කෙනා dream bike එක R50 යන්න ආසම රට සිංගප්පූරු ආසම phone brand එක Samsung ඔය ඇති නේද රිෂු ගහලා දෙන ඇති ගොඩක් thanks. ඊට පස්සේ අහලා දෙනවා දාලා දෙනවා මේක නිකන් මොකක් හරි ආදර්ශයක් වගේ. ඒ කියන්නේ ඔක්කොමටම ගන්න පුළුවන් දෙයක් තියෙන පොඩි කතාවක් වගේ. හසියා මල්ලි කියලා දෙන්නේ කියන්න වචන නෑ මල්ලි සුපිරි thanks. අපි ඔක්කොම එකට ගහන්න ඕන ගමනක්. අපි ඔක්කොම එකට ගහන ගමනක් ගහමු එකටම. හැබැයි sorry collaboration video එකට join වෙන්න බැරි වුණාට. ඉතින් මම මෙයාට collaboration video එකට join වෙන්න කිව්වා. ඉතින් මෙයාට මොකක් හරි වැඩක් තියෙනදී මාත් ඉතින් කරදර ගන්න ගියේ නෑ. යාට එන්න බෑ කිව්වා. කමන්නේ අපි subscribe 500 කරන collaboration එකට ආවත් join කරගමු. ඊළඟට හදිනවා ආයි මිස්ටර් නදියා එයාම ආසම් ෆෝන් එකේ brand එක මම කියවන Samsung iPhone 17 එකේ නා පොඩි කේස් ටිකක් දෙනවා. මම ඒක ගැන වීඩියෝ එකක් දාන්නම්. අවශ්‍ය නම් බලන්න කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් Samsung ෆෝන් කීයක් තියනවද? ෆෝන් නම් දැන් මේකයි කලින් තිබ්බා මෙන්න මේ Redmi ෆෝන් එක කලින් ස්ටෑන්ඩඩ් දෙනවා. කලින් තිබ්බා Redmi මෙන්න මේ ෆෝන් එක මේක Redmi 1 Plus. ඊට කලින් තිබ්බා Infinix තාම ඒකක් තියෙනවා. ෆෝන් තුනක් විතර තියෙනවා. තව කැලිච්චවා තියෙනවා. ඊට පස්සේ හදිනවා ආයෙම රිෂියා ඔයාගේ කැමරාව වර්ගය මොකද්ද? මම කැමරා වර්ගය GoPro එකක් තියෙනවා, Lumix එකක් තියෙනවා. දැන් මේ මේන් කැමරාව DSLR එක මේක ඇවිල්ලා Fujifilm කියලා සර්ච් කරලා බලන්න තියෙනවා. ඊට පස්සේ හදිනවා බිනුර යස්මිත කියලා කෙනෙක් අවසාන ප්‍රශ්නයක් දවසේ ඉතින් කට්ටිය අහලා තිබෙනවා YouTube පටන් ගත්තේ කොහොමද කියලා. මම ඉතින් අලුතෙන් ඔඩියන්ස් එක ඒක දන්නේ නැහැ නේ. හින්දා මම ඒකටත් උත්තරයක් දෙන්නම්. ඔයාගේ channel එකේ වීඩියෝ එකක මගේ channel එක ගැන කියන්න. හරි. එයා කියලා තියෙන්නේ එයාගේ channel එක ගැන කියන්න කියලා. හරි. අනිවාර්යෙන් කියමු ස්පොන්සර් එකකට ගන්නම් එයාවත්. දැන් මම කියන්නම් ප්‍රශ්න දාපු හැමෝටම ස්තුතියි. දැන් මම කියනවා මම channel එක පටන් ගත්ත විදිය. ඉතින් මම මුලින්ම channel එක පටන් ගත්තේ 2024 3:31. මගේ උපන්දිනේ පහුවෙලා ඒකේ නම ත්‍රිෂි ටෙක්නික්. ඒකේ නිකන් ලෝගෝ මොකුත් නෑ. ඒක තාමත් YouTube එකේ තියෙනවා. ඒ මුල් එකේ subscribe 20 ගන්න. මම කොහමද මේ channel එක නැතුණා password එක දෙලා. ෆෝන් එකට password එක යවුණා. ඉතින් ඒක මේ ආයෙ restart කරද්දී
account මොකුත් නැහැ password දාන්න තිබ්බේ නැහැ. ඊට පස්සේ මේක පාට ඒකේ නැති වුණේ මට මතක හැටියට 2024 ඔක්තෝබර් 4 හරි 5 හරි. දැන් අලුත් channel එක පටන් ගත්තේ 2024 මේක 2024 6 මේ ඔක්තෝබර් 6 වෙනිදා අපිට අවුරුද්දක් වෙන්න තමයි ඒක තමයි දැන් මේ අවුරුද්දක් තිස්සේ කරගෙන ගිහිල්ලා දැන් subscribe මේ විදිහ 404ක් ඉන්නේ. ඉතින් මට කරන්න ආසාව ඇති උනේ මං ෂේෂාන් ටෙක්නික් චානුක්ස් බ්‍රෝට නම් කමෙන්ට් දාන්නේ. එයා රිප්ලයි ගන්න නැතිනම් ෂේෂාන් ටෙක්නික්ට කමෙන්ට් දාන්න පස්සේ එයා අපිට රිප්ලයි කරනවානේ. ඉතින් මටත් ආස හිතුණා මගේම දෙයක් කරලා කට්ටිය දාන කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඕනේ කියලා. ඉතින් මම ගොඩක් ආසයි ඔයාලා කමෙන්ට් දාන එකට. මොකද මට ඒකට රිප්ලයි කරන්න ඕනේ ඉඳලා මම channel එක පටන් ගත්තා. ඉතින් මොකද මම channel එක පටන් ගන්න මේන්න අරමුණ තිබ්බේ යොම් පටන් ගන්න ආවිල තමයි අවුරුද්දකට subscribe 400ක් ඇත්තටම මදි. මොකද මම මුල් ටිකේ ඉතාමත් quality videos දාන්නේ නැහැ normal videos දාන්නේ. ඒ ඉඳලා වෙන්නේ නැති. ඉතින් ওই ටික තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. එහෙනම් අද වීඩියෝ වලට ටෙක්නික් channel මම කියන හැමෝටම goodbye ජය වේවා. subscribe කරලා තියාගන්න.